හෙලෝ වෙල්කම් බැක් ටු මයි YouTube channel. කොහොමද ඔයාලට මේ දවස්වල කැම්පස් උත් නිවාඩු හින්දා අපි යාළුවෝ ටික හිතුවා පුංචි ගමනක් යන්න. ඉතින් මට හිතුණා මේක ඔයාලත් එක්කත් බෙදා ගන්න. දිගට මේ vlog එක බැලුවොත් ඉස්සරහට මම කියන්නම් අපි අද යන්නේ කොහෙද කියලා. ඉතින් මේ ඉන්නේ මගේ යාළුවෝ දෙන්නා. ඉතින් අපි තුන්දෙනාම ඉන්නේ කෑගල්ලේ හින්දා අපි කෑගල්ලේ ඉඳලා නුවරට ආවා. ඉතින් අපේ තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න එනකන් අපේ පුංචි වැඩ වාගයක් තිබ්බ එඩිට් කරගන්න ගියා. හිත හීලමන මුතුමානන්නේ හා ඉකිලේ නිපතේ හිත ඉතින් අපේ වැඩ ටිකත් ඉවර කරගෙන අපි එළියට ආවා. ඉතින් අපේ යාළුවෝ දෙන්න එන්න තව ටික වෙලාවක් යනවා කිව්ව හින්දා අපි හිතුවා පොඩක් ඇවිදින්න. අපි ඉස්සලාම ගියේ KCC එකට. ඔයාලා ක්ලික් කරලා අපි KCC එකකින් එළියට ඇවිල්ලා වැවරවුම් පැත්තට යන්න කියලා හිතුවා. මොකද අපේ අනිත් යාළුවෝ දෙන්න එන්න තව ටිකක් වෙලා යනවා කිව්ව හින්දා. වැහෙන්නම් ඉඳ හිටේ සඳේ ඇදිලා සැහෙන්නම් නුඹගේ අස්පුරා රැඳිලා ඉතින් අපිට තව වෙලාවක් තියෙන හින්දා අපි හිතුවා සහස් වෙනට යන්න. සහස් වෙන කිව්වහම මට නම් මතක් වෙන්නේ අච්චාරු. ඉතින් අපිත් අද යන්නේ අච්චාරු ගන්න තමයි. හැබැයි මම නම් අච්චාරු ලව කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මේ දෙන්නට අච්චාරු කිව්වොත් ආයේ දෙයක් නැහැ. මේ පේනවනේ. කනවා මට කන්න බෑ. කොච්චර අමාරු වුණත් වැඩේ නම් අතරින්න. ඉතින් මේ දෙන්න මේ පේනවනේ. ඉතින් අපි අච්චාරුත් අරගෙන මෙතනලා ඉඳගෙන හිටියා. ඔන්න ඉතින් අපේ එක යාළුවෙන් නම් එනවා. මට ඔයාලට කියන්න බැරි නෑ අද අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අද අපි යන්නේ මෙයාලගේ ගෙදර. එයාත් අපිත් එක්කම කැම්පස් එකකට ඉඳලා එයාගේ ස්ටඩීස් වලට UK ගියා. ඉතින් මේ දවස්වල එයා වැකේෂන් වලට ලංකාවට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් අපිටත් මේ දවස්වල නිවාඩු නිසා එයා කිව්වා එයාලගේ ගෙදර එන්න කියලා. ඉතින් අපි අද යන්නේ එයාලගේ ගෙදර. ඔන්න ඉතින් ටික වෙලාවකට පස්සේ අපේ අනිත් යාළුවත් ආවා. මේ වෙද්දි ටිකක් දවල් වෙලා හින්දා අපි හිතුවා මොන හරි බොන්න යන්න කියලා. අපි කට්ටියම හිතුවාද කැන්ඩි වල බින්චුන් try කරමු කියලා. අපි පස් දෙනා එක එක ෆ්ලේවර්ස් වලින් ඕඩර් කරා. ඉතින් අපි ඒකත් අරගෙන එළියට ආවා. හීන රටේකින් රාවි මාළඟින්ම ඉන්නවා. හායි අපි බින්චුන් ගත්තා. හායි අපි බින්චුන් ගත්තා. අපි පිටේ යාළුවා නුවර ආවා. ඔයාලටත් මේ වගේ වැඩ වෙනවද බලන්නකෝ. අපි කට්ටියට බොනවට වඩා වෙලාවක් ගියා මේක ස්ට්‍රයික් ගහගන්න. පේනවනේ. හාලවන්ත සම්දෙකින්ද කී කතාව දන්නවා මේ යාමේ හැමදාමත් පවතින්නයි මං පැතුවේ මං ආසයි නවතින්න මේ ඉන්නේ. ඉතින් යාළුවාගේ ගෙදර යන්න තමයි මේ හදන්නේ. නුවර ඉඳලා ටික දුරක් යන්න ඕනේ. ඉතින් අපි බස් එකෙන් බහිද්දී එයාලගේ තාත්තා ඇවිත් හිටියා අපිව එක්කයි යන්න. මං ආසයි නවතින්න මේ හිනේ. ඔන්න අපි
අපි යාළුවයි ගෙදරට ආවා. ඉතින් දැන් නම් කට්ටියට හොඳටම මහන්සි. ඉතින් අපි ඔක්කොලම වොෂ් දාලා දවල්ට කෑම කෑවා. ඉතින් කෑම කනවා වීඩියෝ කරන්න බැරි වුණා. අපි කට්ටියම ගොඩ කාලයකට පස්සේනේ හම්බුනේ. ඉතින් ඒක හින්දා අපි පොඩි කයියක් දැම්මා. මේ විදිහට ටිකක් හවස් වෙලා හින්දා ඇන්ටි අපිට තේත් ලෑස්ති කරලා තිබ්බා. ඉතින් අපි තේත් බිව්වා. ඉස්සර හොස්ටල් ඉද්දිත් අපි කට්ටිය එකතු වුණාම TikTok වීඩියෝස් කරනවා. ඉතින් ගොඩ කාලෙකට පස්සේනේ අපි අද එකතු වුණේ. ඉතින් අපි හිතුවා අදත් පොඩි TikTok එකක් කරන්න. hina wenna ඔය ඉතින් ආය ඔළුව නැමුණනේ ඔළුව සන්න වැඩි තව බාක් කරන්න තා අන්න හරි ඉතින් අපි TikTok කරලා සින්දු කියලා දැන් මේ හදන්න රැට කෑම කනවා. ඉතින් යාළුවගේ අම්මා අපිට රසම රස කෑම ටිකක් හදලා තිබ්බා රැට කන්න. මේ පේනවනේ. මේ ළඟට මොනවද? ඉඩලි. මේ වෙද්දි අපි හැමෝටම ටිකක් මහන්සි. ඉතින් ඒක නිසා අපි කෑම කාලා නිදා ගන්න තමයි මේ හදන්නේ. සිත් පැරිනෙත් මගේ මොද වෙනා. මේ අපේ දෙවෙනි දවස. ඉතින් අපි අද ආයෙමත් ගෙවල් වල යන්න තමයි හදන්නේ. ඉතින් අපි හිතුවා ගෙදර යන්න කලින් තව කොහරි ඇවිදලාම යන්න. අයියා. ඒක ලස්සනයි. හායි. පුතේ යාළුවනේ අපි අද යන්නේ බෝගම්බර. බෝගම්බර. නෑ කිය. අනේ අම්මේ ඉරට යන්නේ. පේනවනේ ඉතින් අපි කට්ටිය එකතු වුණාම ඔය වගේ තමයි. මේ ඉන්නේ අපේ යාළුවගේ අම්මා. ඉතින් දැන් ඇන්ටිත් එනවා අපිත් එක්ක යන්න. අපි කලින් නම් හිතුවේ බෝගම්බර බන්ධනාගාරය බලන්න යන්න කියලා. ඒ වුණාට මේ දවස්වල ඒක බලන්න දෙන එක ෂුවර් නැති නිසා අපි හිතුවා පේරාදෙනිය ගාඩන් එක බලන්න යන්න. අපි නුවරට ආවා. ඉතින් ඊයේ අච්චාරු කෑවට මෙයාලට අදත් අච්චාරු කන්න හිතෙලා. ඉතින් ඒක හින්දා අපි යන ගමන් සහස් වෙනටත් ගියා ආයෙමත් අච්චාරු ගන්න. අද නම් ටිකක් සෙනග ඉන්නවා මෙතන. මේ එහෙම කියලා මෙයාලා වැඩේ නම් අතෑරියේ නැහැ. ටෙස්ට් කරන්න තියෙන ඔක්කොම අච්චාරු ටික කාලා බලලා තමයි අච්චාරු ගත්තේ. ඔන්න ඉතින් අපි මල්ලත්තට ආවා. අපි දැන් ටිකටුත් අරගෙන ඇතුළට යන්න තමයි මේ හදන්නේ. නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ ගුලිවී නුරාපෙම් සීතලේ නීදී අහසේ සරා සංසාරේ එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ පේරාදෙනිය ගාඩන් එකට ඇවිත් තියන අය නම් දන්නවා මේ කොච්චර ලස්සනද කියලා. ලස්සන විතරක් නෙමෙයි මේ පුදුම නිදහසක් තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සන ලොකේෂන් එකක් තමයි මේක. සඳත් නෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු ගිලන් වෙලා සඳත් නෙදා සොයන්න බලන්න කවුරුත් නෑ. ඉතින් අපි ලස්සන ෆොටෝස් වීඩියෝස් ටිකක් එහෙම අරගෙන ටික වෙලාවක් ඉඳලා ආයමත් යන්න තමයි මේ හදන්නේ. අදට මගේ vlog එක ඉවරයි. ඉතින් ආයමත් දවසක තවත් ලස්සන vlog එකක් කරන් එනකන් අදට ගිහින් එන්නම්. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bye bye.
සුදු හංස තටු